මේක ආසාවට ගහපු ටැටු එකක් නන් නෙවෙයි මං. පොඩි වැඩක් වැරදිලා ගහපු එකක්. මේක දැකලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා ගින්දර කට ඇතුලේ දැම්මහම පිච්චෙන්නේ නැද්ද? අතපය පිච්චෙන්නේ නැද්ද? කොහොමද මේ දේවල් කරන්න කියලා. ඒක ලොකු රහසක්. ටැටු එක ගහන්න හේතුවයි ඔයාගේ ප්‍රශ්න වලට හේතුවයි දෙකටම එකට මං උත්තර දෙන්නම්කෝ. මීට අවුරුදු 10කට විතර කලින් ගින්දරත් එක්ක මම වැඩ දාන්න පුරුදු වෙන කාලේ ඒවා ප්‍රැක්ටිස් කරනකොට මගේ අතපය ටිකක් පිච්චුණා. එක තරඟයකදී මට ලැබුණු පන්දමක් හරියට ඔතලා තියෙන්නේ නැතුව ඒ පන්දමේ අවුලක් නිසා මගේ අත පොඩ්ඩක් වැඩිපුර පිච්චුණා. ඉතින් මේ කැලල ටිකක් ලොකුවට හිටියා. ඊට සති කීපයකට පස්සේ මට ෂූට් එකක් තිබ්බ නිසා මම ටක් ගාලා කලබල වෙච්ච පාර ඔය කැලල පේන්න තිබෙන ටැටු එකක් අහගත්තා. පස්සේ නම් ඉතින් අපරාධ කියලා හිතන. ඒත් ඉතින් ටැටු කියන්නේ ලස්සන ආර්ට් එකක් නිසා ඒකේ හිමම තියාගත්තා. ඉතින් අවුරුදු ගානකට පස්සේ අපේ ඇඩ්වාන්ස් කෝස් එකේ මගේ දක්ෂයෝ 4 දෙනෙක් එක්ක තමයි මේ පාර වැඩේ කරේ. දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ දරුවෝ කිසිම කෙනෙක්ගේ මෙච්චර ගින්දරත් එක්ක සෙල්ලම් දාලත් දිය බුබුලක්වත් ඇවිල්ලා තිබ්බේ නැහැ. දැන් මම ඔයාට පොරොන්දු වෙන රහස කියන්නම්කෝ. ගින්දර කියන්නේ මේ ලෝකේ තියෙන බලගතුම ශක්ති ප්‍රභේදයක්. ජීවිත ආලෝකමත් කරන්න, ජීවිත අලු කළ දාන්න පුළුවන් හරි අමුතු දෙයක්. මේ වගේ ප්‍රබල ශක්තියක් එක්ක වැඩ කරනකොට අපේ ඇඟේ ශක්තියින් ටිකත් අපි බැලන්ස් කරගන්න ඕනේ. ව්‍යවහාරේ නම් කියනවා පේ වෙන්න ඕනේ කියලා. ඉතින් මේ වැඩේට කලින් අපි 3 දෙනාම මාස ගාණක් වෙජිටේරියන් වෙලා ඒ වතාවත් හරියටම ඉෂ්ට කළා. ගින්දර කට ඇතුලේ තියාගෙන රහස කියන්න. මෙතන තියෙන්නේ සරල විද්‍යාව. ගින්නක් ඇවිලෙන නම් ඔක්සිජන් තියෙන්න ඕනේ. පන්දම කට ඇතුලේ තියන් ඉන්නකොට ඒ ගින්දරට ඔයා තවත් ඔක්සිජන් දුන්නොත්, ඒ කියන්නේ ඔයා වැඩිපුර හුස්ම ගත්තොත්, එයා ඇවිලිලා ඔයාගේ ඇඟ ඇතුලට යනවා. එහෙනම් ඔයා කරන්න ඕනේ එයාට කාබන් ඩයොක්සයිඩ් දෙන එක. ඒ කියන්නේ පුළුවන් තරම් හුස්ම පිට කරන එක. මතක තියාගන්න. ඔයා මේවත් හදා බලන්න යන්න එපා. සෑහෙන්න පුහුණුවකින් පස්සේ තමයි අපිත් මේ දේවල් කරේ. ඔයා දන්නවනේ මම ඔයාට හැමදේම ඇහුවත් කියනවා කියලා. ඒ නිසයි මේ රහසත් කිව්වේ.